ලංකාවේ සහ නිෂ්පාදකයෙක්නේ ඩඩ්ලි සිරිසේන. අරල්ගේ. කී දෙනෙක් වැඩ කරනවා කියලා. අනිවාර්යයෙන්. කවුරු විවේචනය කෙරුවා? ලොරියකින් ගිහිල්ලා තමුන්ගේ කුඹුර ගාවට ඇවිල්ලා හාල් ටික ගෙනියනවනේ. ඒ මනුස්සයා ව්‍යවසායකයෙක්. ඒ මිනිසා ලාභය අරමුණු කරගෙන ව්‍යාපාරයක් කරන්නේ. අපේ මිනිස්සු බලන්නේ මොකක්ද? ඒ මනුස්සයා ඒ ව්‍යාපාරය කරන විදිහේ යම් යම් ගැටලු තියෙනවා නම් ඒක විවේචනය කරන සදාචාරාත්මක අයිතියක් තිබුණත් අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයෙකුගේ සේවයක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා හැම එකකම. අන්න ඒ නිසා තමයි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන ව්‍යවසායකයා කියන කෙනාව රකින්නත් සමාජෙන් යම් රැල්ලක් තියෙන්න ඕන. අනිවාර්යෙන්. මොකද හේතුව අද මම මේ ව්‍යාපාරය කරගෙන ගියාට මගින් පස්සෙත් මේ ව්‍යාපාරය ඉස්සරහට යනවා. අනිවාර්යෙන්. එතකොට නුවන් මේ ව්‍යාපාරයේ සමහර වෙලාවට අපේ පාරිභෝගිකයන්ගේ දරුවෝ මේක ඇස්සේ වැඩ කරන්නේ. ඔබ දන්නවා නම් අපේ 40% විතරම අවස්ථාවන් තියෙන අපිත් එක්ක ගනුදෙනු කරන අයගේ දරුවෝ මේ වැඩ කරන්නේ. එයාට රැකියාව අවස්ථාවන් උත්පාදනය වෙලා තියෙන මේ ව්‍යාපාරයේ ඉදිරියට යන නිසා මේ ව්‍යාපාරය දියුණු වෙනවා කියන්නේ තවත් අපේ ආයතන ඇරෙනවා නම් එහෙම නැත්නම් තවත් ශාඛාවන් ඇරෙනවා නම් ආරම්භ වෙනවා නම් ඒකේ රැකියාව අවස්ථාවන් උත්පාදනය වෙන්නේ ඔබේ දරුවන්ට කියන එක පැහැදිලි. ඉන්න එතන සමහර වෙලාවට මම හිතන්නේ ආකල්පමය වෙනසකට යන්නට අවශ්‍යකම තියෙනවා.